ඉතින් සහෝදරවරුනේ අපි අනිවාර්යයෙන්ම කිය යුතුයි මේ රට බෞද්ධ රටක්. නමුත් මේ රටේ චීනය වගේ වැඩ කරන මිනිස්සු පිරිසක් සිටිනවා. ඉතින් අපි දැක්ක අලියට කරපු දේ. ඉතින් මේ අලියව පණ පිටින් පුළුස්සා මරා දැමුවා. ඉතින් මොවුන්ට අනිවාර්යයෙන්ම දැඩි නීතියක් ක්‍රියාත්මක කළ යුතුයි. මොකද මෙහෙම ගියොත් අප රටේ කිසිම සભ્યත්වයක් සදාචාරයක් කිසි දෙයක් නැති වෙනවා. ඉතින් අවසානයේ කිය යුත්තේ මෙයයි. අප රට බෞද්ධ රටක්. ඉතින් අපි වැදුම් පිදුම් කරන්නේ අපේ ධාතු කරඬුව අරන් යන්නේ ඇතෙක්. ඉතින් අපි ඒ ඇතාට කොච්චර වැදුම් පිදුම් කරන. ඉතින් ඒ ඇතා යන්නේ පාවඩ එලලා. ඒ තරම් අපි ඒ ඇතාට ගරු බුහුමන් දක්වනවා. නමුත් මේ ගරු බුහුමන් දක්වන රටේ අලි පණ පිටින් පුළුස්සා මරා දමනවා. ඉතින් මේක චීනයක් කරන්න උත්සාහ කරන මිනිස්සුන්ට අනිවාර්යයෙන්ම දැඩි දඩුවම් දිය යුතුයි. ඉතින් අපි ජනාධිපතිතුමාගේ අවධානයට පිණිස මේක කියනවා. ජනාධිපතිතුමනි, ඔවුන්ට අනිවාර්යයෙන්ම දැඩි දඩුවම් දිය යුතුයි.